ඔයා වාහනේ ඩ්‍රයිව් කරන අතරමඟදී හදිසියේ බ්‍රේක් වැඩ නැතුව ගියොත් ඔයා මොකද කරන්නේ? කාගෙන් හරි ඇහුවොත් කියයි ඉක්මනටම වාහනේ පාර අයිනට කපන්නනේ ඕනේ. තව කෙනෙක් කියයි නෑ මුලින්ම පාර අයිනේ ආරක්ෂිත වැටේ වද්දලා කොහොම හරි වේගය පාලනය කරගන්න කියලා. ඔක්කොටම කලින් ජීවිතේ බේරගන්න නම් ඉක්මනට වාහනේ නෙලියට පනින්න ඕනේ. නෑ මේ එකක්වත් නෙවෙයි කරන්න ඕනේ. සමහරු එකපාරම හෑන්ඩ් බ්‍රේක් කරන්න කියනවනේ. ඒක ඔක්කොටම වඩා අනතුරුදායකයි. මොකද ඒකෙන් මුළු වාහනේම උඩ ගිහින් කැරකිලා වැටෙන්න ඉඩ තියෙනවා. දැන් මං කියන්නම් බ්‍රේක් වැඩ නැතුව ගියාම හරියටම මොකද්ද කරන්න ඕනි කියලා. මේක වැදගත් කියලා හිතනවා නම් මේකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. 1. වාහනේ අනතුරු ඇඟවීමේ ලයිට් එක දල්වන්න. ඔයාගේ වාහනේ ළඟින්ම තියෙන වාහනවලට ඔයා ඉන්නේ අනතුරක බව දන්වන්න. සුක්කානම එකාතකින් බොහොම තදට නොසෙල්වා අල්ලගන්න. වාහනේ වෙන දිශාවලට යන්නේක වළක්ව ගන්නයි ඕනි. 3. නිදහස් අතින් යාන්ත්‍රික අත්තිරිංගය හෑන්ඩ් බ්‍රේක් එක අල්ලගන්න. 4. හෑන්ඩ් බ්‍රේක් ලීවරයේ තියෙන බොත්තම යටට ඔබන්න. ඔබාගෙනම උඩට පහළට එක දිගට හෑන්ඩ් බ්‍රේක් එක අදින්න. මේකට කියන්නේ කෙටි තිරිංග යෙදීම කියලා. වාහනය ඉක්මනටම සාමාන්‍ය විදියට නවතීවි. ඒත් ඔයාගේ වාහනේ තියෙන ඉලෙක්ට්‍රොනික හෑන්ඩ් බ්‍රේක් නම් කරන්න තියෙන්නේ එක දිගටම ඉලෙක්ට්‍රොනික හෑන්ඩ් බ්‍රේක් එක ඇදගෙනම ඉන්න එක. එතකොට වාහනේ තියෙන පරිගණකයෙන් ඔයා හදිසි අනතුරක කියලා හඳුනාගෙන වහාම එයාම වාහනය නවත්තනවා. ඉන්නකෝ මෙන්න මෙතනදී විශේෂ දෙයක් තියෙනවා හරියටම පැහැදිලි කරන්න. ඔයාගේ ඉලෙක්ට්‍රොනික හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා ඉක්මනට අතෑරියොත් වාහනේ හඳුනාගන්නේ ඔයා වාහනේ වැරදියට පදවනවා කියලා. එතකොට එයා ස්වයං තිරිංග ක්‍රියාත්මක කරලා ඔයාට වාහනේ නවත්තලා දෙන්නේ නැහැ. ඒ නිසා මතක ඇතුව එක දිගටම බ්‍රේක් කරගෙනම ඉන්න. ඉතින් ඔයාට ප්‍රයෝජනවත් දෙයක් ලැබුණද? තවත් කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න.